ini තමයි අපේ පරිප්පුව. අපි දැන් මේ රෙඩි වෙන්නේ අපේ බෑගේජස් ටිකක් කායකට දාගෙන අපේ ට්‍රිප් එක පටන් ගන්න. අපි යන අතරමඟ ෆුඩ් සිටි එකක නතර කරා. මොකද අපිට බඩුවකයක් ගන්න ඕන වෙලා තිබ්බා අපේ ට්‍රිප් එකට ඕනි කරන. ඒ ටිකත් අරගෙන අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. මේ තමයි අද අපේ කායකේ යන යාළුවෝ සෙට් එක. මේ තමයි පියුමිකා. ඉතින් කියන්න බැරුණානේ අපි අද කොහෙටද ආවේ කියලා. අපි අද ආවේ හික්කඩුවට. ඉතින් මාස 3කට විතර පස්සේ තමයි අපි මේ වගේ සෙට් වෙලා ට්‍රිප් එකක් ආවේ. මේ තියෙන්නේ අපි අදයි හෙටයි මෙහි නවතින විලා එක. මෙතන ඇත්තටම කාම් ප්ලේස් එකක්. ඉතින් අපි හැමෝම මෙතනට ආවට පස්සේ මෙතන ෆොටෝස් වලින් දැක්කට වඩා අපි මෙතනට ගොඩක් කැමති වුණා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ විලා එක ඇතුලේ තියෙන්නේ කියලා. මේ ප්ලේස් එක ඇත්තටම අපි හිතුවට වඩා ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙනවා. මේ වගේ ඉස්සෙල්ලම අපිට යනකොට පූල් ඒරියා එක තමයි පේන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ සිටින් ඒරියා එකක් තියෙනවා. ඇත්තටම මේ වෙනකොට අපි කට්ටිය රූම්ස් ඔක්කොම බෙදාගෙන ඉවරයි. කට්ටිය රිලැක්ස් වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි අද අපිට හම්බ වෙලා තියෙන පූල් එක. ඉතින් මෙතනත් ගොඩක් ලස්සනයි. ඉතින් මං හිතනවා අපිට මේ දවස් දෙකේ රිලැක්ස් වෙන්න මේක හොඳ ප්ලේස් එකක් කියලා. ඉතින් ඊළඟට අපි යමු බලන්න අද අපිට හම්බ වෙලා තියෙන රූම් එක මොන වගේද කියලා බලන්න. මේක තමයි අපේ වොෂ්රූම් එක. ඉතින් මෙතනත් ලොකු ස්පේස් එකක් තිබ්බා and very clean. ඉතින් මං හිතනවා මේ දවස් දෙක අපි ඉන්න තෝරගත්තු තැන හොඳයි කියලා. අපි දැන් පරිප්පු හදන ගමන් ඉන්නේ. ඊළඟ දවසේ උදේ අපි කෑම හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි පරිප්පු එකක් හදාගත්තා. ඉස්සෙල්ලාම අපිට පාන් එක කන්න. මේ ඉන්නේ පියුමිකයි රජිතුයි. මේ දෙන්න තමයි අපි යන හැම ට්‍රිප් එකකම වගේ කිචන් එකේ හැම වැඩක්ම කරන්නේ. අපි ඉතින් චූටි උදව් කරනවා. හැබැයි ඉතින් මේ දෙන්න හැම දෙයක්ම බලා ගන්නවා. එතකොට මේ ඉන්නේ අපේ දුලක්ෂ. ඉතින් අපි යන හැම ට්‍රිප් එකකම වගේ මේ වගේ විහිළු කර hina වෙවි, සමහර වෙලාවට රණ්ඩු වෙවි. ඉතින් හරිම සතුටින් තමයි ඉන්නේ. අපි මේ වගේ ට්‍රිප් එකක් ආවේ මං හිතන විදිහට මාස 4කට විතර පස්සේ. කාලෙකට පස්සේ ආපු නිසා අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා. මොකද අපි හැමෝම ජොබ්ස් කරන නිසා අපිට ටයිම් එකක් තිබ්බේ නැහැ ඇත්තටම ට්‍රිප් එකක් එන්න. ඉතින් අපි ප්ලෑන් කරලා මේ සැරේ හික්කඩුවේ ආවා. මේ තමයි අපේ අන්තිම පරිප්පුව. කොහොමද රස පාඩුව තියෙනවා පොඩ මේක ප්ලේට් එකකට දාලා. ඊට පස්සේ අපි කොත්තු දැන් රත් කරන්න යනවා. ඊයේ කාපු කොත්තු අද උදේ රත් කරන්න යනවා. හැමදාම එකම දෙන්න ළමයි ඉතින් වියන්නේ. දෙන්න තමයි. උදේ කෑම රෙඩි වෙනකන් අපි කට්ටිය පූල් එකට බහින්න කියලා තමයි හදන්නේ. මේ ඉන්නේ සවින්ද. එතකොට ඉතිහාවෙන් තියෙන්නේ ජොයල්.
එතකොට මේ දුලක්ෂ උදේට කෑවට පස්සේ කට්ටිය පූල් එකට බහලා චුටක් සෙල්ලම් කළා. අපි දැන් බීච් එන්න යන්නේ. හයි. අපි දෙන්නට ලෑස්ති වෙන්න කියලා අරගොල්ලෝ තාම නැහැ. තාම ඒගොල්ලෝ ගෑන් ළමයි වගේ ලෑස්ති වෙනවා. ඒගොල්ලෝ තාම කුස්සියේ වැඩ. ඉන්නේ කෑම හොයනවද කොහෙද බඩේ ඔයාලා ඉතින් කොහමද? අපි හවස බීච් එකට ගියා. කට්ටිය එනකොට හිතාගෙන ආවේ බීච් එකේ නානවා කියලා. හැබැයි ඒ වෙලාවේ තිබ්බ අවුවත් එක්ක කට්ටියගේ නාන අයිඩියා එක වෙනස් වුණා. යාළුවෝ කියන්නේ අපේ ජීවිතේට ඕනම කට්ටියක්. ඒගොල්ලෝ අපේ ජීවිතේ ඉන්නවා කියන්නේ අපේ මුළු ජීවිතේම සතුටින් ඉන්නවා කියන එක. එයාලත් එක්ක පිස්සු නටපු දවස්, ඒ වගේම මොකක් හරි දුකක් හිතුනහම ඒ හැමදේම අමතක කරලා hina වෙන දවස්, අපි හැමෝගෙම ජීවිතේට යාළුවොත් එක්ක ඒ වගේ ලස්සන මතකයන් තියෙනවා. අපි දැන් රැට කෑම හදන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ දුලංජය. අමාරුවෙන් කොමුඩු ගෙඩියක් කපනවා. කාලයත් එක්ක අපි යාළුකම ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. යාළුවෝ වෙනස් වෙනවා. සමහර යාළුකම් වෛරයට පෙරලෙනවා. සමහර යාළුවෝ ආගන්තුකයෝ වෙනවා. ඒත් එක්කම සමහර යාළුවන්ට අලුත් මිනිස්සුන්ව හම්බුනහම යාළුවෝ ඈත් වෙනවා. ඒත් ඔයා දන්නවද? යාළුකම් එහෙම වෙනස් වෙනකොට හොඳම යාළුවෝ සෙට් එක අන්තිම වෙනකම් ඉතුරු වෙලා ඉන්නවා. අපේ මේ යාළුකම් පටන් ගත්තේ අපි කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්නකොට. එදා ඉඳන් ග්‍රැජුවේට් වෙලා අද වෙනකම් අපේ මේ යාළුකම ඒ විදිහටම තියෙනවා. මේ වගේ පුංචි ට්‍රිප් වලින් අපි අපේ ජීවිතේට ලස්සන මතක ගොඩක් එකතු කරගන්නවා. ජීවිතේට කොච්චර යාළුවෝ හම්බුනත් අපේ ජීවිතේට දැනෙන යාළුවෝ හම්බෙන්නේ ගොඩාක් කලාතුරකින්. තමන්ට තමන් වෙලා එයාලා ඉස්සරහා ඉන්න පුළුවන් කියන්නේ එයාලා තමයි අපේ ජීවිතේ අපිට හම්බුන හොඳම යාළුවෝ. මේ තමයි අපේ ෆැස්ට් එක. මේක හදලා බලන්න ලස්සන ෆැස්ට් එක. ඒක පොඩ අපි මෙතන සෝසියලිස්ට් ටික රන් පාට වෙනකම් බැදගෙන. ඊළඟ දවසේ උදේම අපි අපේ විලා එකෙන් චෙක් අවුට් වුණා. ඉස්සරහෙන් අපේ අනිත් යාළුවෝ කට්ටියත් යනවා.
ඇත්තටම කට්ටිය චුට්ටක් අවුලින් ඉන්නේ. මොකද අද අපි ට්‍රිප් එකේ අන්තිම දවස. ආයෙත් නෝමල් විදිහට සඳුදා ඉඳන් වැඩට යනවා කියන්නේ අපි හැමෝම වැඩ කරන්නේ IT ෆීල්ඩ් එකේ හින්දා අපිට වීක්ඩේස් වල මේ වගේ ට්‍රිප් එකක් යන්න chance එකක් ඉන්නේ නැහැ. ඉතින් මේ වගේ ට්‍රිප් එකක් ආවා කියන්නේ ඔළුවට මාර නිදහසක්. එතකොට අපි ගෝල් පැත්තට නේද එන්න ඕනේ. නෑ ගෝල් පැත්තට නෙමෙයිනේ. නෑ අනිත් පැත්තට. හරි. අපි රෝඩ් එකේ ෂේප් එක අපි මේ නැවතිලා කතා කරන්නේ කැස්බෑව බලන්න යන තැනක් ගැන. අපි මීට අවුරුද්දකට විතර කලින් හික්කඩුවේ ආවා ඩයිවින් වලට. ඉතින් ඒ ආපු පාර අපි ලන්ච් එක ගත්තේ මෙතන තිබ්බ කඩේකින්. ඉතින් මේ අවුරුද්දේ අපි එනකොට ඒ කඩේ එතන නෑ. ඒ වෙනුවට වෙන කඩයක් තමයි තියෙන්නේ. අපි දැන් මේ යන්න හදන්නේ සීක්‍රට් බීච් එකට. යන අතරමඟ අපි චුට්ටක් නතර කළා අපිට ලන්ච් එක ගන්න ඕන නිසා. ලන්ච් එකෙන් පස්සේ අපි සෙල්ෆි එකකුත් ගහලා අපේ ගමන ආයෙමත් පටන් ගත්තා. සීක්‍රට් බීච් එකට ගියේ වහේ වීඩියෝස් අපිට ගන්න අමතක වුණා ඇත්තටම. ඊළඟට අපි ආවේ ගෝල් ෆෝර්ට් එකට. සත්‍යයි අපි මේ අතීතය ගැන හිතන සතුටු වෙන. අනේ ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් කියලා හිතන. ඒත් එදාට අපිට ඒ මතක එක්ක තනි වෙන්න වෙනවමයි. හැබැයි ඒ මතක ඇතුලේ අපිට හරි ආදරෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලගේ ඉන්න ඔයාගේ හොඳම යාළුවන්ව පරිස්සම් කරගන්න.